ගරු මන්ත්‍රීතුමා නාලිකාවක් විදිහට ශ්‍රී ටීවී නාලිකාවට යම් පැනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි ඔබතුමාට ගරු පාර්ලිමේන්තුවට යොමු කරන්නට විශේෂයෙන්ම මිලානෝ හා ඒ අවට වෙසෙන ජනතාව වෙනුවෙන් සහ ඉතාලිය වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්. එක මේ මිලානෝ හා ඒ අවට අති විශාල ජනතාවක් ජීවත් වෙනවා. මම හිතන්නේ 50000කට වඩා අධික ජනතාවක් ජීවත් වෙනවා. ඒ ජනතාවට ලංකාවට යන්නට එන්නට තමන්ගෙම කියලා ගුවන් සේවයෙන් යන්නට තියෙන ආසාව වැඩිම කියලා මම විශ්වාස කරනවා ශ්‍රී ලාංකිකයෙක් විදිහට. අද ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබනවා. මේ මිලාන් නගරයට ගුවන් සේවාව ගෙන්න ගන්න පුළුවන් නම් අති විශාල ලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සේවාවට උපය ගන්නට පුළුවන්. අපි ඔය ගැන කතා කරාම ගරු මන්ත්‍රීතුමනි යොමු කරන පැනයක් තියෙනවා. ගුවන් යානා නැහැ කියලා ඒ සඳහා යොදවන්නට. මම දැන් ගුවන් යානාවක් මිලදී ගත්තත් ගරු මන්ත්‍රීතුමනි පාඩුවක් නැහැ. මොකද ඒ හරහා උපයා ගන්නට පුළුවන් ආදායම වැඩි. ඒක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට අපි දකිනවා ඔබතුමා විපක්ෂය තුල හඬ නගනවා පාර්ලිමේන්තුවේදී මේ පාඩුයි කියලා. ඔබතුමාට මන්ත්‍රීවරයෙක් හැටියට විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට යෝජනාවක් ඉදිරිපත් කරන්නට බැරිද? අපි යුවන් යානාවක් මිලදී ගම්මු මේ සඳහා යොදවන්නට ඒ යන වියදම අපිට ඉතා ඉක්මනින් හොයාගන්නට පුළුවන් කියලා. ඒක අනිත් කාරණාව ගරු මන්ත්‍රීතුමනි මේ ඉතාලියේ විශාල ජනතාවක් ඉන්නවා ශ්‍රී ලාංකිකයන් මම හිතන්නේ ලක්ෂ 3-4කට අධික ජනතාවක් මම දන්නේ ජීවිතේ එකම වරක්වත් ඡන්දේ භාවිතා නොකරපු තමාට හිමි සර්වජන අයිතිය ඡන්ද අයිතිය භාවිතා නොකරපු ජනතාවක් ඉන්නවා. සමහරට ජීවිතේම එක්වරක් දෙවරක් පමණක් තමාගේ ඡන්ද අයිතිය භාවිතා කරපු ජනතාවක් ඉන්නවා. මේ ජනතාවට අයිතියක් තිබෙනවා තමන්ගේම රටේ තමන්ගේ දේශපාලඥයින් පත් කරන්නට තෝරා බේරා ගන්නට. අපිට වඩා තාක්ෂණයෙන් අඩු සංවර්ධනයෙන් අඩු රටවල් වල ඉන්න ජනතාවට හැකියාව ලැබිලා තියෙනවා විදේශගත ජනතාවක් විදිහට තමාට හිමි සර්වජන ඡන්ද අයිතිය භාවිතා කරන්නට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මේ ගැන ඔබේ අවධානය කුමක්ද මේ ප්‍රශ්න දෙක පිළිතුරු දෙවි කියලා බලාපොරොත්තු වෙනවා. මුලින්ම ගුවන් යානාව සම්බන්ධයෙන් කතා කරපෙකදී මම කියන්නේ මම පාර්ලිමේන්තුවේ පෞද්ගලිකව YouTube හරහා නාලිකාව හරහා බලන්න පුළුවන් මගේ කතාවක් මම පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම ගැන කතා කරා. ඒකෙදි මම පැහැදිලිව කරපු වෙලාවේදී මට කතානායකතුමා සමහර රාජපක්ෂ මැතිතුමාම ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ටත් කිව්වා මේ කතාව හරියට අහගන්න කියලා. මොකද මම මේකට විකල්පයකුත් ඉදිරිපත් කරා. මගේ පළවෙනි රැකියාවත් ඇසම ගුවන් සමාගමක මම ඇත්තටම අද කනගාටු වෙනවා ලංකාවේ කිසිම අරමුණක් ඉලක්කයක් නැතුව ගමන් කරන ඇත්තවසම ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශාල පාඩුවක් ලබන එක ගැන අපි කනගාටු වෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයේ කාලෙදී 2004 දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම බිලියන 7ක ගුවන් සේවාව බිලියන 7ක ලාභයක් ලැබුවා 2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේදී. දැන් 2014 වෙනකොට බිලියන 39ක පාඩුවක් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ඇති කරගෙන තියෙනවා. මට තවත් තේරෙන දෙයක් තමයි සීෂෙල්ස් කියන රාජ්‍යයේ මුළු රටේම ඉන්නේ ජනගහනය ලක්ෂ 3යි. ලංකාවෙන් ප්ලේන් එකක් යනවා සීෂෙල්ස් වලට. නමුත් ලංකාවේ ඉන්න සෙනග ඉන්න මෙතරම් ඉන්න ඉතාලිය ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලට ඕස්ට්‍රේලියාවටත් නෑ. ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 8කට වැඩි පිරිසක් ඉන්නවා කියලා දැන් තක්සේරු කරලා තියෙනවා. ඒ පිරිසකට ලංකාවේ ගුවන් සමාගමෙන් ගුවන් යානාවක් යන්නේ නැති. මම හිතනවා මේවා ඇත්ත වශයෙන්ම හරි පුද්ගලයෝ හරි පුටුවල නොවැඳී ගැනීම නිසා තමයි සුදුසු පුද්ගලයාට නිසි පුටුව නොලැබීම තුළ තමයි මේ අවාසනාවන්ත තීරණම අත් වෙලා තියෙන්නේ. ගුවන් යානාම අධිකම නෙමෙයි. ගුවන් යානාම අධි වෙන්නේ සමහරට ඉතින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ගුවන් යානාවම අරගෙන යනකොට ඉතින් ගුවන් යානාම අධි වෙනවා. එහෙම නැතුව ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේකට විකල්පයක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේක ඉදිරියේදී කරන්න පුළුවන් වෙයි කියලා. එහෙමත් නැත්නම් අපි තවකුත් වෙනම ගුවන් සමාගමක් එක්ක බද්ධ වීමක් වුණොත් හරි ඒ වාසිය අපේ ලාංකිකයන්ට ලැබෙන්න ඉඩ තිබුණා. ඉස්සර එහෙම ලාභයක් තිබුණා, එහෙම වාසියක් තිබුණා. ඉතින් සම විශ්වාස කරනවා ඉදිරි කාලේදී එවැනි යමක් මේ රට තුළ සිදුවේ, අපේ රට තුළ සිදුවේ කියන විශ්වාසය දෙනවා. ඒ වගේම ඔබේ දෙවෙනි ප්‍රශ්නය වුණේ ඡන්දයිතිය. ඔව් දැන් අපි දන්නවා සමහර රටවල් වල තානාපති කාර්යාලයට ගිහලා ඒ ඡන්දේ පාවිච්චි කිරීමේ හැකියාව රටේ පුද්ගලයන්ට තියෙනවා. තාමත්ම හොඳ සුදුසු යෝජනාවක් මම හිතනවා. මොකද අද වුණත් බලපුවම අපේ ලාංකිකයෝ මේ රටවල් වල ඉන්න පිට රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ වෙන රටවල් වල පුද්ගලයෝ වගේ නෙමෙයි. ලංකාව අමතක කරලා ඉන්න කණ්ඩායමක් නෙමෙයි. ලංකාවට දැඩිසේ ආදරය කරන, දැඩිසේ ඇලුම් කරන, ඒ වගේම අපි තීන්දුව ගන්න ඕන එකම හේතුව ලංකාවට අදටත් වැඩියෙන්ම ආදායම් මාර්ගය ලැබෙන ක්‍රමවේදය තමයි විදේශ ශ්‍රමිකයෝ. අදටත් ලංකාවේ තියෙන තේ වලින්, පොල් වලින්, රබර් වලින්, ඇඟලුම් වලින් නෙමෙයි
ලංකාවේ ප්‍රධාන ආදායම. ලංකාවේ ප්‍රධාන ආදායම තියෙන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන්. ඉතින් එතකොට විදේශ ශ්‍රමිකයන්ගෙන් අපි සල්ලි අරන් කටයුතු කරන ආණ්ඩුවට බැරි නම් ඒ ජනතාවට ඡන්දයිතිය ලබා දෙන්න ඉතින් අතිවිශාල ප්‍රශ්නයක්. තාමත්ම දැවැන්ත හොඳ කරුණක්. මම හිතනවා මට ඒක සම්පූර්ණ අරගෙන කතා කරන්න පුළුවන් හොඳ මාතෘකාවක් වෙයි කියලා. මොකද රටවිරුවෝ කියලා රටවිරුවන්ට නිකන් නමක් දානවට වෙනුවට රටවිරුවෝ කියන්නේ රටවිරුවන්ට රටේ දේශපාලනයේ තීන්දුව තීරණය කරන්න පුළුවන් අයිතිය ලබා දීම තමයි නියම රටවිරුවෝ වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ ක්‍රමවේදයට අපි යා යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රටක. මට විශ්වාසයෙන් කියන්න එක්සත් ජාතික පක්ෂ රජයත් තුළ ඒක අනිවාර්යයෙන්ම අපිට ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙයි. නමුත් අපි දැන් උනත් විකල්පයක් හැටියට අපි ඉන්න විපක්ෂ අපිට කරන්න පුළුවන් ආණ්ඩුව ඊටවම ක්‍රමවේද කන්ස්ට්‍රක්ටිව්ලි ක්‍රිටිසයිස් කරන්න කියන්නේ සංවේදනාත්මක විවේචනයක් කරන්න පුළුවන්. ඒ නිසා අපිට මේ විවේචනය කරලා ආණ්ඩුවට මේ බලපෑම කරන්න පුළුවන්. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ටීවී නාලිකාවත් ඉතාලියේ සෙන ඔබ සියලු දෙනාවත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. මිලාන් ලොම්බාර්දිය එක්සත් ජාතික පක්ෂ මිලාන් ලොම්බාර්දිය ශාඛා සමිතියේ උපභාණ්ඩාගාරික දීපාල් මහතා පත් සමග එකතු වෙනවා. භාණ්ඩාගාරයේ දෙවනි බාරකරු මුදල්වල ගොඩක් අයිතියක් තිබෙන පුද්ගලයෙක් හැටියට. ඔබතුමාට මොකද්ද හැඟෙන්නේ අද මේ සිදුවුණු ක්‍රියාදාමය ගැන? ඔව් දැන් මේ தත්ත්වය උඩ අද වෙච්ච දේ සාර්ථකයි. නමුත් මේට වඩා අපිට ඉදිරියට යන්න තුන සියලුම අපේ ශාඛා සමිතිය එක්කහුව වෙලා ඒ විදිහට ආකාරයට ගියා නම් මොකද මෙතන අර එන മന്ത്രിතුමාට ශාඛා සමිතියකින් දීලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට කරමු කියලා. ඉතින් එතුමා දන්නෙත් නැහැ මේගොල්ලෝ එතුමා ඉතාලියට මුල් අවස්ථාවලු මේක. නමුත් එතුමා දන්නේ නැහැ. එතුමා යන්නේ මේගොල්ලෝ යන පාරේ. නමුත් එතන ඊට වඩා වෙනස් විදියක් කරන්න තියුණා. අපි සියලු දෙනාම එකටම සාකච්ඡා කරලා මේ විදිහට අපි මේ විදිහට කරමු මේ ප්‍රෝග්‍රෑම් එක කියලා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරන් තියුණා මෙතුමා එන්න කලින්. මෙතුමාගේ අතරේ ප්‍රෝග්‍රෑම් එක යන්න කලින් අපි දෙගොල්ලොත් එක එක්කහුව ලස්සනට කරලා තියුණා නම් අද එතුමාට මීට වඩා සෑහීමකටපත් වෙන්න තියුණා. මේක මොකද අර එක සල්ලි වලට ගේන ගායකෙක් වගේ. අරයා මෙයාට දෙනවා මෙයාගෙන් අරයට දෙනවා එහෙම. නමුත් එතුමාට යන්න බැරි වුණ සල්ලි දෙන ගායකයා කියන්නේ එක තැනකින් બ્લોක් කරගන්න දෙන්නේ නැතුව. එතුමාට අර අනිත් අය ගාවට යන්න බෑ. එතුමා ඒක සාමුලින්ම ගන්න ඕන මේක ගෙන්නපු ආරාධනා කරපු අය අනිත් සමිති වලට ආරාධනා කරලා මේ වැඩේ අපි මේ විදිහට කරමු කිව්වනම් හොඳ දෙයක් වෙනවා මේ අපේ සමිතිය තුල. අද මේ සිදුවුණු එකමුතුව තුළ එවැනි වටපිටාවක් ගොඩනැගුණ නැහැ කියලාද ඔබ කියන්නේ? නෑ ගොඩනැගුණා කියන්නේ ගොඩ නැගුණා. නමුත් අපේ කිසිම තරහක් නැහැ. සමිතිය වල කිසිම තරහක් නැහැ. නමුත් ඒ විදිහට ඉස්සෙල්ලා අපි සියලු දෙනාම සාකච්ඡා කරගන්න ඕනේ. යම් කෙනෙක් മന്ത്രിවරයෙක් මෙහෙට එනකොට ඒ മന്ത്രിවරයාට කළ යුත්තේ කුමක්ද කියන එක. ඒ മന്ത്രിතුමා කොහොමද කළ යුත්තේ? මුලින්ම අපි 80%ක් විතර අදහන්නේ බුද්ධාගම ලංකාවේ සාමාන්‍යයෙන් ඒ වගේ විදිහ ඒ ගෙන පුද්ගලයා ගෙනල්ලා අපි ඉස්සෙල්ලා අපේ ලොම්බාර්දි තියෙන ප්‍රථම පන්සලට ගෙනිහිල්ලා ඒ දේ කරලා ආගම් කරලා ඊගාවට අපේ පල්ලියට ගිහිල්ලා ඒ ටික කරලා ඒ වගේ තෝන අපි පිළිගන්න. ඒකෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. එතකොට තමයි අර මිනිසුන්ගේ ඇස්සරෙන්නේ කොහොමද මේගොල්ලෝ කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කියන එක. අද එක්කෙනෙක් ගේනවා මෙතන තියන් ඉන්න මෙතෙන්ට ගෙනියනවා කිසිම අර පේන්නේ නැහැ. මේ දේ කරනවා මේ දේ කරනවා. දැන් ශ්‍රී ටීවී එක නැතුණා නම් මේවත් පේන්නේ නැහැ. ඒකයි වෙන්නේ. මාධ්‍යකරණයේ වගකීම තේරුම් ගත ශ්‍රී ටීවී නාලිකාව ඔබගේ මෙම වැඩසටහන ආවරණය කරන්නට පැමිණියා. ඒ වගේම මහත්මයා අපි කැමැති දැනගන්නට ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඔබතුමන්ලා අතර ශාඛා සමිතිය අතර ප්‍රශ්නයක් තිබෙනවා කියලාද? නෑ ප්‍රශ්න නෙමෙයි මෙතන තියෙන්නේ. බලලෝභීකම තියෙන්නේ. බලලෝභීකම කියන්නේ සමහරක් කැමති ඔය පුටු තුනට තරම් කරන්නේ. ඒ කියන්නේ සභාපති ලේකම් භාණ්ඩාගාර කියන පුටු තුනට. ඔය පුටු තුනට තමයි තවත් කොහෙන් හරි ගෙනල්ලා තමන්ගේ අතින් ටිකට් දීලා ඒ ටික මේව කරගන්න. ඒ කියන්නේ යාට ඡන්දයක් ආව ඡන්දෙට තියාගන්න. ඒ ක්‍රමේ නැතුව අවංකව දක්ෂ නිලධාරි මණ්ඩලයක් අපි නිතරම බලන්න ඕන. මොකද අපේ සමිතියේ ඉන්න දක්ෂ නිලධාරියෙක් සුමිත් මහතා. ඒ වගේ අපි බලාපොරොත්තු වෙන්න ඕන සමිතිවල ඒ විදිහට කරන්න. නිකන් එහෙම කඩා කප්පල් වෙන ආකාරයට කරන්න හොඳ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ උතන තියෙන. ඒ කියන්නේ බලලෝභීකම තියෙන. තනතුරු වල තියෙන බලලෝභීකම. මං හිතන්නේ ඔය ඒ සමිතියේ හෝ අපේ සමිතියේ ඔය ඌව පළාතේ හෝ දකුණු පළාතේ සමාජිකයෝ ඉන්නවා කියලා ඔච්චර තෝගයක්. ඔච්චර දක්ෂණ ගන්න මේගොල්ලෝ අදලා ගන්න ඕන දකුණ. මොකද නිතරම ආණ්ඩුව පෙරලන්න දක්ෂකම තියෙන දකුණේ. ඒ දකුණු මිනිස්සු අදලා ගන්න ඕන අපි. එතකොට අපි තානාන්තරන වාඩිලා ඉඳලා වැඩක් නැහැ. අපි නිතරම ඇවිදලා කරලා ඒ වැඩේ කරන්න ඕන.
දැන් අද මම මගේ ටෙලිෆෝන් එකෙන් මම පුළුවන් තරම් දකුණු මිනිස්සු එක්කව කරගන්න බලන්නේ මම. ඒ විදිහට ඉන්න ඕන මම කියන්නේ ඒක. බොරුවට අපි ඇඳල් පැනවදගෙන කුටුවක් උඩට වාඩි වෙලා മന്ത്രിතුමත් එක්ක ෆොටෝ ගහලා Facebook දාලා ඒව හරියන වැඩ නෙමෙයි. හරියන්න තියෙන්න ඕන ජනතාව අතරට යන්න ඕන අපි. නිතරම ජනතාවත් එක්ක ඉන්න ඕන. ඒකයි කරන්න ඕන. අපේ පක්ෂ දිනව ගන්න. නැතුව බොරුවට ෆොටෝ ගහලා ජීවිතය කරන්න බෑ මේ වැඩ. ඒකයි වෙලා තියෙන්නේ. ඔබතුමා අදහස් දක්වන්නේ බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදියට. අද මේ වැඩසටහන තුලින් හරි ඔබතුමාලගේ නායකයින්ට මේ මෙවැනි යෝජනා ඉදිරිපත් කරලා ඒවට සාධාරණීකරණය කරන්නට යම් වැඩපිළිවෙලක් යම්කිසි ක්‍රියාදාමයක් ගත්තාද? දැන් මෙහෙම එකක් තියෙනවා. අපේ හැම දෙයක් කියන්න දෙයක් නැහැ. නායකතුමා නිතරම කියලා තියෙන්නේ අපට සංනිවේදනය නැහැ. අපි බිම් මට්ටමේ යන්න ඕන. එතුම දීලා තියෙන කරන්න ඕන වැඩේ මෙහෙම අපි ජාති. මොකද මම දේශපාලනය කරන්න මම මෙහෙ ඇවිල්ලා පුරුදු වෙලා නෙවෙයි. මම 98 ප්‍රාදේශ සභාව ඉල්ලපු එක්ක රත්ගමාසනේ මම ශාඛා සමිතිය වල ඉඳලා තියෙනවා. රත්ගමාසනේ භාණ්ඩාගාරයක ඉඳලා තියෙනවා මම. යෝන් පෙරමුණේ භාණ්ඩාගාරයක ඉඳලා තියෙනවා මම. නමුත් අපේ නායකතුමා නිතරම කියලා තියෙනවා මේ ආකාරයට මේක යන්න. කවුරු හරි අපිට දැන් මාධ්‍ය නැහැ. අපිට කවුද හමු වෙන්නේ? ඕකට කරුණු පැහැදිලි කර දෙන්න ඕන. මොකද ඒක තමයි ක්‍රමය. ඉතින් අපි සමිතියකට විතරක් ඇවිල්ලා ගුණ වෙලා වැඩක් නැහැ මේකේ. අපි යන්න ඕන අපිට හන්දියදී හම්බ වෙන කවුද? නාඳුන පුද්ගලෙක් හරි අපි මොනවත්ෙන් හරි කතා කරලා අපි එන්න ඕන දේශපාලනෙට දෙන්න. ඇවිල්ලා අපේ හරි වැරදි අපි කියලා දෙන්න ඕන. මෙහෙම දේ මේ දේ වෙන්න ඕන කියන එක. ඒ මට්ටමට එන්න ඕන මම. අපි සියලු දෙනාම එන්න ඕනේ මේ මට්ටමට. නැත්නම් තානාන්තර අරගෙන පුටුවට මේ සමිතිය දෙන දවසට ඇවිල්ලා වාඩි වෙලා වැඩක් නැහැ. එහෙම ජීවිතේට මම හිතන්නේ කවුරක පාක්ෂිකෙක් බඳව ගන්න පුළුවන් කියලා. මම හිතන්නේ සමිතියල දැන් සමිතියක් තියෙනවා අපේම සමිතියක් මගේ තියෙන සමිතියක අලුතෙන් පාක්ෂිකෙක් බඳ ගන්න ක්‍රමයක් හොයාගෙන නැහැ තාම. මේ අපේ මේගොල්ලෝ කරන්නේ දෙකොල්ලම අපි ඔක්කොම කරන්නේ මේකට නීති ගේනවා මේකට නීති ගෙනගෙන හදා ඉන්නවා. අලුතෙන් කෙනෙක් අපි බඳ ගන්න ඕන. මොකද ඡන්දදායක වැඩි කරගන්න ක්‍රමය අපට ඕන. ඒක රනිල් ක්‍රිසිනමතුමා දීලා තියෙනවා. මෙහෙම යන්න විම් මට්ටමේ යන්න ලංකාවේ දීලා තියෙනවා. ඒ මට්ටම මෙහෙ කරන්න අපි කරන්න ඕන. අපට හන්දියදී හම් වෙන්න කවුද? අතෙන්දී හම් වෙන්න කවුද? මෙතෙන්දී හම් වෙන්න කවුද? අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා මේව බඳ ගන්න අපිට බඳ ගන්න ඕන. ඒකයි කරගන්න ඕන. බොහොම ස්තුතියි මහත්මයා.